හෙලෝ ගයිස් අපි අද පඩරේ වීඩියෝ සීරිස් එකේදී එකන අපි මේ ICT ෆුල් එක්ෂ සීරිස් එකේ පලවෙනි පලේලිස්ට එක අපි පඩරේ සීරිස් එක දෙවනි වීඩියෝ එක අපි අද කතාරමු ෆෑවලි ගැප්ස් කියන්න මොනවාද ඒ වඳුර ගන්න කොහොමද ඒවා ට්‍රේඩ්වලට අපි යස් කරන්න කොහොමද ෆෑවලි ගැප්ස් ටයිප්ස් මොනවාද ඒ හැමදේම අපි මේ වීඩියෝ එකේ කතාරමු එතකොට ඔයාලට පේනවා මම ඇනොටේෂන් එකක් දාගෙන තියෙනවා පොඩි එතකොට මෙතන ඔයාලා හිතන්න දැන් මේ කැන්ඩල් තුනක ෆෝමේෂන් එකක් තියෙන්නේ කැන්ඩල්ස් තුනක් තියෙනවා මාකට් එකේ ඔයා හිතන්න දැන් කැන්ඩල් තුනක් තියෙනවා ඒ කැන්ඩල් තුනේ ඔයා දන්නවා කැන්ඩල් එකක් හැදෙන්නේ කොහොමද දෙපැත්තේ වික්ස් දෙකක් තියෙනවා මැද බොඩි එකක් තියෙනවා එතකොට මේ කැන්ඩල්ස් තුනේ මේ වික්ස් සහ බොඩි මෙන්න මේ විදිහේ සාමාන්‍ය ස්ටෑන්ඩඩ් කැන්ඩල් ස්ටික් එකක් හැදෙන්නේ එතකොට මේ ෆස්ට් කැන්ඩල් එක නම් මේ සෙකන්ඩ් කැන්ඩල් එක මේ තර්ඩ් කැන්ඩල් එක එතකොට ඔයාලා බලන්න මේ කැන්ඩල් එකේ වික් එක ෆස්ට් කැන්ඩල් එකේ වික් එක තර්ඩ් කැන්ඩල් එකේ වික් එකෙන් ඕවර්ලැප් වෙලා නැහැ. ඔයාලට පේනවා පළවෙනි කැන්ඩල් එක දෙවෙනි කැන්ඩල් එක තුන්වෙනි කැන්ඩල් එක. ඒතකොට මේ කැන්ඩල්ස් වල පළවෙනි කැන්ඩල් එකේ වික් එක තර්ඩ් කැන්ඩල් එකේ වික් එකෙන් ඕවර්ලැප් වෙලා නැහැ. ඒ කියන්නේ සරලවම කියනවා නම් මේ මැද කැන්ඩල් එකේ බොඩි එක මැද ગેප් එකක් තියෙනවා. මේ දෙක ඕවර්ලැප් වෙලා නැහැ. එකට එකක් ලං වෙලා නැහැ. ඒ කියන්නේ සරලවම කියනවා නම් දැන් මේ තර්ඩ් කැන්ඩල් එක තියෙන තර්ඩ් කැන්ඩල් එකේ වික් එක මෙන්න මෙහෙම තිබ්බනම් මේ බොඩි එක වැහිලානේ මේ තුන්වෙනි කැන්ඩල් එකේ බොඩි එක වැහිලානේ මැද කැන්ඩල් එකේ එතකොට දැන් මේ විදිහට තියෙද්දි මේ ෆෝමේෂන් එක තියෙද්දි මේ බොඩි එක මැද වලට පේනවා ગેප් එකක් තියෙනවා ඒ ગેප් එකට තමයි අපි කියන්නේ මොකද්ද ෆෙයා වැලියු ગેප් එකක් කියලා හරිද එතකොට මේක බුලිෂ් කියන්නේ මාකට් එක උඩට යන වෙලාවක බුලිෂ් ට්‍රෙන්ඩ් එකකදී හැදෙන ගැප්ස් අපි කියනවා බුලිෂ් ෆෑවලි ගැප්ස් එහෙම නැත්නම් BC කියලා ICT වලදී අපි ඒකට ස්පෙෂල් නමක් කියනවා BC සරල කරලා ඒ කියන්නේ කෙටි කරලා කියන්නේ ඒක මේ ඇබ්‍රිවියේෂන් එකක් buy side imbalance sell side inefficiency කියලා කියනවා. කියන්නේ buy side එකට imbalance එකක් තියෙනවා අපි SMC වලදී එහෙම කියන්නේ imbalance එකක් කියලා. ඒ imbalance එකම තමයි සරලවම. එතකොට buy side imbalance එකක් තියෙනවා sell side inefficiency එකක්. කියන්නේ මාකට් එක bullish හැබැයි sell side එකේ ෆිල් වීමක් වෙලා නැහැ. ඉන්එෆිෂන්සි එකක් කියන එකේ තේරුම මම හිතන්නේ කාර්යක්ෂම කියන එක අනිත් පැත්තනේ අකාර්යක්ෂම වගේ අදහසක් මම හිතන්නේ ඉන්නේ. ඒක ගැන වැඩි හිතන්නේ කොහොම හරි මේක ඉන්එෆිෂන්ට් එකක් මේක ෆිල් වෙන්න ඕන කියන assumption එක තමයි අපි ගන්න. ෆිල් වෙන්න ඕන නැවත මාකට් එක මෙතෙන්ට ඇවිල්ලා bounce back වෙන්න ඕන කියන එක තමයි අපි මේ gap එකකින් තීරණය කරන්නේ සහ බලාපොරොත්තු වෙන්නේ expect කරන්නේ. එතකොට ඕකේ bearish පැත්තත් ওই කතාවම තමයි vice versa. ඒ කියන්නේ bearish candle දැන් මෙහෙම candles තුනක් market එක down trend එකක තියෙද්දි පළවෙනි candle එක විදිහට අපි මේක ගන්නවා දෙවෙනි candle එක තුන්වෙනි candle එක. ඒතකොට මේ candles දෙක අතරමැද තියෙන candle එකේ body එක මැද වෙන්න මෙහෙම gap එකක් තියෙනවා නම් සරලවම ඒක fair value gap එකක්. ඒක bearish fair value gap එකක්. එහෙම නැත්නම් CB එකක්. sell side imbalance buy side inefficiency. ඔයාලට කියන්න පුළුවන් සරලවම bearish fair value gap එකක් කියලා. හරිද? අනිත් එක තව දෙයක් ICT වල අපි සාමාන්‍යයෙන් බුලිෂ් PDRS වලදී ප්ලස් මාක් එකක් යූස් කරනවා. හරිද? දැන් මේක බුලිෂ් ෆෙයා වැලියු ගැප් එක නම් ප්ලස් FVG කියනවා. bearish නම් මයිනස් FVG කියලා අපි ඇනොටේට් කරගන්නවා සාමාන්‍යයෙන්. ඒක මම ඇඩිෂනල් එක්ස්ට්‍රා දෙයක් ඔයාලට කිව්වේ. කොහොම හරි එතකොට මෙතනදිත් අර කතාවම තමයි මේ ගැප් එකට මාකට් එක නැවත බයි වෙලා මේ ගැප් එකෙන් ආයෙත් සෙල් වෙයි කියන එක තමයි අපි assumption එක. එහෙම නැත්නම් අපි මේක තමයි බලාපොරොත්තු වෙන්නේ මේ ගැප්ස් වලින්. එතකොට මාකට් එක්සාම්පල්ස් ටිකක් අපි බලමු. මම හිතනවා ඔයාලට මේ concept එක theory එක තේරෙන්නද කියලා. අපි market examples බලමු. මේ මම හිතන්නේ ගොඩක් අය value gap කියන්නේ මොකක්ද කියන එක දන්නවා. අපි examples ටිකක් බලමු. ඒතර ඔයාලට හැමතැනම මේ පේනවා මේ ඔක්කොම වගේ මේ value gaps තමයි. මේක value gap එක. එතකොට මේ value gap එකට market එක නැවත ඇවිල්ලා buy වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ගත්තාම මෙන්න මේ තියෙන value gaps ඒ වලට react කරලා තියෙන ඔයාලට වෙනවා. මේ පොඩි උනත් මේවත් value gaps. එතකොට මේකත් value gap එකක්. ඒ value gap එක මේ පැත්තෙන් ඇවිල්ලා වහලා තියෙනවා. එතකොට අපි ඒකට කියනවා IFVG එකක් කියලා. අපි ඒක ගැන ඉස්සරහට මම complete video එකක් කරන්නම්. එතකොට ඔයාලට පේනවා මේක මේ bearish value gap එකක් මේ තියෙන්නේ. මේ පළවෙනි candle එක තියෙනවා. දෙවෙනි candle එක තියෙනවා. දෙවෙනි candle එකේ body එක අතර gap එකක් තියෙනවා. තුන්වෙනි candle එකේ wick එක ඒකෙන් fill කරලා නැහැ. එක්ක පළවෙනි candle එකේවත් තුන්වෙනි candle එකේ wick එකයි පළවෙනි candle එකේ wick එකයි අතර හිඩසක් තියෙනවා. එතකොට ඒක fair value gap එකක් සරලවම කියනවනේ. නැවත නැවත කියන්න ඕනේ මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. එතකොට මේ හැම තැනම ওই example එක තමයි තියෙන්නේ.
ඔය විදිහට තමයි තියෙන්නේ මේ. දැන් මෙතන ගත්තාම ෆෙයාර් වැලියු ගැප් එකක්. එතකොට මේ ඔක්කොමත් මේවත් ෆෙයාර් වැලියු ගැප්ස්. ඔයාලට පේනවා ඇති. තව ගත්තොත් මේ මෙතන මේකත් ෆෙයාර් වැලියු ගැප් එකක්. ෆෙයාර් වැලියු ගැප් එකට ඇවිල්ලා තමයි රිජෙක්ට් වෙන්නේ. සහ තව දෙයක් කියන්නම් මේ ෆෙයාර් වැලියු ගැප් එකක් බලද්දි ෆෙයාර් වැලියු ගැප් එක ඇතුලේ බොඩි එක ක්ලෝස් වෙනවා නම් හරිද? දැන් හිතන්නකෝ මේ ෆෙයාර් වැලියු ගැප් එක තියෙන්නේ. එතකොට මේ ෆෙයාර් වැලියු ගැප් එක ඔයා බලන්න ෆස්ට් කැන්ඩල් එකයි තර්ඩ් කැන්ඩල් එකයි අතර තුන්වෙනි මැද කැන්ඩල් එකේ බොඩි එකේ ගැප් එකක් තියෙනවනේ. එතකොට මෙහෙම ඇවිල්ලා මෙන්න මේ කැන්ඩල්ස් මේ කැන්ඩල් ටිකක් තියෙන්නේ මෙතන ෆෙයාර් වැලියු ගැප් එක රෙස්පෙක්ට් කරමු. ඒ කැන්ඩල්ස් තුන ඇවිල්ලා මෙන්න මෙහෙම ෆෙයාර් වැලියු ගැප් එක ඇතුලේ බොඩි ක්ලෝස් එකක් දුන්නොත් වැඩිය එහෙම කරත් ඒ ෆෙයාර් වැලියු ගැප් එක වැඩ ස්ටිල් අපි ඒක පිළිගන්නවා. ඒක මේ ෆෙයාර් වැලියු ගැප් එකට රෙස්පෙක්ට් කරා කියලා හරියටම බලන්න ලෝ ටයිම් ෆ්‍රේම් ගිහිල්ලා බලන්න ඕනේ. ඒ වුණාට ගොඩක්ම හොඳ මං කියන්නේ හයි ප්‍රොබබල් විදිය තමයි මේ ෆෙයාර් වැලියු ගැප් එක ඇතුලේ බොඩි ක්ලෝස් නොවි මෙන්න මෙහෙම වීක්ස් තියලා රිජෙක්ට් වෙනවා නම් අපිට ඊළඟට තියෙන ඉමීඩියට්ම ලික්විඩිටි එක ටාගට් කරන්න පුළුවන්. හරිද? මොකද මේ ෆෙයාර් වැලියු ගැප් එක ඇතුලේ බොඩි එකක් ක්ලෝස් වෙනවට වැඩිය ෆෙයාර් වැලියු ගැප් එක ඇතුළට වික් එක තියලා බොඩි එක ක්ලෝස් වෙනවා කියන්නේ එළියෙන් ෆෙයාර් වැලියු ගැප් එකට එළියෙන් බොඩි එක ක්ලෝස් වෙනවා කියන්නේ ඒක හයි ප්‍රොබබල් කියලා අපි කියනවා. ෆෙයාර් වැලියු ගැප් එකට රෙස්පෙක්ට් කරන හොඳම විදියක් තමයි ඒක. අනිත් විදියටත් ඒක වැඩ නැහැ කියන්නේ. හැබැයි හොඳම විදිය තමයි ඒක. දැන් උදාහරණයක් විදියට මෙතෙන්දි ගත්තත් ඔයාලට පේනවා මේ ෆෙයාර් වැලියු ගැප් එක bearish ෆෙයාර් වැලියු ගැප් එක නැත්නම් -FVG එක නැත්නම් CB එක ඕන විදියට කියන්න පුළුවන්. ඒකට ඇවිල්ලා මාකට් එක වික් රිජෙක්ෂන් එකක් දීලා තියෙනවා බොඩි ක්ලෝසස් මොනවත් නැතුව. ෆෙයාර් වැලියු ගැප් එක ඇතුලේ බොඩි ක්ලෝස් එකක් නැහැ මේ කැන්ඩල් වල. හරිද? එතකොට මාකට් එක එතනින් රිජෙක්ට් වෙලා තියෙනවා. ඔයාලට එතකොට මෙන්න මෙහි තියෙන මේ ස්විං ලෝස් මේවා ටාගට් කරන්න පුළුවන්. ට්‍රේඩ් එක ෆ්‍රේම් කරන්න එහෙම නෙමෙයි ඊට වැඩි කාරණා තියෙනවා. කොහොම හරි ෆෙයාර් වැලියු ගැප් පාඩමේදී ඔය ටික තමයි කියලා දෙන්න තියෙන්නේ. දැන් මෙහි ගත්තත් මේ ෆෙයාර් වැලියු ගැප්ස් වලින් තමයි රිජෙක්ට් වෙලා තියෙන්නේ. මෙහෙත් මේ ෆෙයාර් වැලියු ගැප් තමයි තියෙන්නේ. එතකොට දැන් ඔයාලට සමහරට හිතෙන්න පුළුවන් දැන් මෙහි ෆෙයාර් වැලියු ගැප්ස් ගොඩාක් තියෙනවානේ. මොකෙන්ද මාකට් එක අපි මොකද්ද තෝරගන්න එහෙම කියලා. ඒකට තමයි ට්‍රේඩර් කෙනෙක් වෙනවා කියන්නේ. ඒක තමයි කන්ටෙක්ස්ට් එක. මොන ෆෙයාර් වැලියු ගැප් එකද වැඩ කරන්න කියන එක තෝරගන්න එක තමයි මේකේ ඇත්තම කතන්දරේකට ගොඩක් දේවල් තියෙනවා. අපි ඉස්සරහට ඔයාලට මේ වීඩියෝ සීරීස් එකක් තීරේ කොහොමද මේ ට්‍රේඩ් ෆ්‍රේම් කරගන්න කියලා. මේක ට්‍රේඩ් ෆ්‍රේම් කරගන්න විදිහ ගැන නෙමෙයි මම කියලා දුන්නේ. ෆෙයාර් වැලියු ගැප් එකක් කියන්නේ මොකක්ද කියන එක. එතකොට දැන් උදාහරණයක් විදිහට මේක මේ මම ඉන්නේ ෆෝවර් chart එකේ. මෙතන මේ තියෙන ෆෙයාර් වැලියු ගැප් එක තියෙන්නේ. මේ ෆෙයාර් වැලියු ගැප් එකට මාකට් එක ඇවිල්ලා තියෙනවා. හරිද? මේ ෆෙයාර් වැලියු ගැප් එකට රෙස්පෙක්ට් කරලා මේක අපි කලින් වීඩියෝ එකේදී කතා කරපු ප්‍රීමියම් ඇන්ඩ් ඩිස්කවුන්ට් එකත් ඔයාලට බලන්න පුළුවන් මේ රේන්ජ් එකට PDRA tool එක දාලා ඔව් ෆෙයාර් වැලියුේෂන් එක වෙලා තියෙන්නේ. කියන්නේ අපි බයි ට්‍රේඩ් එකක් ගන්නවා නම් දැන් මේ මාකට් එක බුලිෂ් නේ ට්‍රෙන්ඩ් එක ෆෝවර්ඩ් ට්‍රෙන්ඩ් එක. එතකොට ඔයා බයි ට්‍රේඩ් එකක් ගන්නවා නම් මෙන්න මේ රේන්ජ් එකේ at least 150න් පල්ලෙහා PDRA එකක් බලන්න ඕනේ. එතකොට මේ 150න් පල්ලෙහා තමයි මේ ෆෙයාර් වැලියු ගැප් එක තියෙන්නේ. එතකොට බලන්න ඕන මේ ෆෙයාර් වැලියු ගැප් එකට වැඩ කරනවා නම් ලෝ ටයිම් ෆ්‍රේම් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් MSS එකක් රෙස්පෙක්ට් කරන්න කොහොමද ට්‍රේඩ් එන්ට්‍රි එක ප්ලේස් කරන්න පුළුවන්. අපි ඒ වගේ ඉස්සරහට කතා කරමු. ඒවා ලොකුට හිතන්න එපා. දැනට ෆෙයාර් වැලියු ගැප් එකක් කියන්නේ මොකක්ද කියන එක මම හිතනවා ඔයාලට තේරුණා කියලා. තව දෙයක් කියන්න ඕන මේ ෆෙයාර් වැලියු ගැප් එක ඔයාලට මෙෂර් කරන්න පුළුවන්. දැන් මෙතන මේ ගැප් එක තියෙන්නේ මේ බොඩි එකේ ගැප් එකේ ලෝ එකේ ඉඳන් හයි එකට හරි හයි එකේ ඉඳන් ලෝ එකට හරි මෙන්න මෙහෙම PDRA tool එක දාගත්තොත් මේ මම ගෑන් බොක්ස් කියන එක මෙතෙන්ද යූස් කරන්නේ. මෙන්න මේ tool එක. ඒක මෙන්න මෙහෙමයි settings තියෙන්නේ. කොහොම හරි ඒක යූස් කරලා ඔයාලට පුළුවන් මේ ෆෙයාර් වැලියු ගැප් එක මෙෂර් කරගන්න. මේ ෆෙයාර් වැලියු ගැප් එකේදී 150 ලෙවල් එක තියෙන්නේ වෙන්න මේක. දැන් මේකනේ 0.5 150 ලෙවල් එක. හරිද? මෙන්න මේ ලෙවල් එක අපි කියනවා CE එක කියලා. හරිද? consequent encroachment කියලා අපි කියනවා. හරිද? මෙන්න මේක තමයි හරිම වචනේ. එතකොට consequent encroachment කියන්නේ මේකේ මැද පොයින්ට් එක කියන එක. හරිද? මේ ෆෙයාර් වැලියු ගැප් එකේ හරිම මැද කියන එක තමයි CE කියලා කියන්නේ. එතකොට මම තව ටිප් එකක් දෙන්නම්. මාකට් එක දැන් මෙතෙන්දී අපි බයි ට්‍රේඩ් එකක් බලනවා නම් අපි කලින් කිව්වා වගේ දැන් මේකේ ෆෙයාර් වැලියුේෂන් එක වෙලා තියෙන්නේ මේ රේන්ජ් එකේ ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකට ඩිස්කවුන්ට් ඇරේ එකකට ඇවිල්ලා තියෙන්නේ. ඩිස්කවුන්ට් ඇරේ එකක් තමයි මේ ෆෙයාර් වැලියු ගැප් එක. එතකොට ඔයාලට පේනවා මෙතන මේ CE එකට යටින් බොඩි ක්ලෝස් වෙලා නැහැ. හරිද? එතනින් රිජෙක්ට් වෙලා තියෙනවා දෙපාරක් තුන් පාරක්ම. හරිද? දැන් මේ තාම තර්ඩ් කැන්ඩල් එක තාම හැදෙන ගමන් තියෙන්නේ. දෙපාරක්ම බොඩි ක්ලෝස් වෙලා නැහැ. මේ වික් රිජෙක්ෂන් එකක් තමයි තියෙන්නේ. එතකොට ඒක හයි ප්‍රොබබල් සයින් එක මාකට් එක රිවර්ස් වෙන්න පුළුවන් කියන එකට. හරිද?
මේක ඩිරෙක්ටලි එහෙම බලන්න බෑ ඕවර් ටයිම් ෆ්‍රේම් ගිහිල්ලා ඔයාලට කන්ෆර්මේෂන්ස් බලලා තමයි ඒක ගන්න ඕන. කොහොම හරි CE එකට යටින් බොඩි ක්ලෝස් වෙන්නේ නැහැ කියන්නේ ඒකට යටින් වික් රිජෙක්ෂන් එකක් විතර නම් තියෙන්නේ. ඒක හයි ප්‍රොබබල් සයින් එකක් මේ ෆෑමිලි ගැප් එක වැඩ කරයි කියන්න. හරිද? මෙහෙම බොඩි ක්ලෝස් වුණත් ඒක වැඩ නොකරනවා කියන නෙමෙයි. ඒක හයි ප්‍රොබබල් සයින් එකක්. එහෙම වෙන්න තියෙන හැකියාව වැඩි. ඒකට ෆෑමිලි ගැප් එක රෙස්පෙක්ට් කරන්න තියෙන හැකියාව වැඩි කියලා තමයි අපි එතනදී කියන්නේ. මං හිතනවා ඔයාලට මේ ෆෑමිලි ගැප් ලෙසන් එක තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ ලෙසන් එකේදී හම්බෙමු.